Hi everyone, welcome back to my YouTube channel. Today's video I'm going to explain very important sentence pattern using have to has to. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් වැදගත් වන වාක්‍ය රටාවක් වාක්‍ය ව්‍යුහයක් ඔයාලට විස්තර කරන්න have to has to භාවිතා කරලා. එතකොට මොකද්ද මේ have to has to කියන එකේ අර්ථය කියන එක ඉස්සෙල්ලම අපි බලන්න ඕන වාක්‍ය නිර්මාණය කරන්න කලින් මොන වගේ අවස්ථාවන් වලද මෙන්න මේ have to has to කියන වාක්‍ය රටාව අපි භාවිතා කරන්න කියලා. have to has to කියන වාක්‍ය රටාව have to has to කියන වචන use කරලා වාක්‍ය රටාවක් විදිහට අපි භාවිතා කරනකොට ඒකේ meaning එක අපි දැනගන්න ඕන මොකද්ද කියලා. meaning එක තමයි අපි වර්තමාන කාලය තුල ඒ කියන්නේ මේ දැන් පවතින කාලය තුල යමක් සිද්ධ වෙනවා කියන එක ක්‍රියාවක් සමග යමක් සිද්ධ වෙනවා කියන අදහස ප්‍රකාශයට පත් කරන්න තමයි have to has to අපි භාවිතා කරන්නේ. දැන් example එකක් විදිහට ගත්තොත් අපි මට පාඩම් කරන්න සිද්ධ වෙනවා මේ මොහොතේ ඔවුන්ට ඒ වැඩේ කරන්න සිද්ධ වෙනවා අන්න ඒ වගේ සිද්ධ වෙනවා කියන අදහස අපි එක්ස්ප්‍රෙස් කරන්න තමයි මේ have to has to කියන වාක්‍ය රටාව අපි භාවිතා කරන්නේ ක්‍රියාපදයක් සමග. දැන් එතකොට අපි කොහොමද මෙන්න මේ have to has to කියන words දෙක අපි use කරන්නේ subject එක කියලා ගමු. have දැන් ඔයගොල්ලෝ දන්නවා have has කියන එක අපි use කරන්නේ have use කරනවා plural subject වලට has use කරනවා සාමාන්‍ය විදිහට ගත්තොත් අපි singular subject වලට have to සමග use කරනවා plural subject. ඒ කියන්නේ I have to, we have to, you have to, they have to කියලා. ඒ කියන්නේ I, we, you, they කියන plural subject වලට සහ any other plural subject like people and animals like that. අන්න ඒ වගේ plural subject වලට අපි use කරනවා have to කියලා. singular subject වලට he, she, it, mother, father, kamal, someone, animal like අන්න ඒ වගේ singular subject වලට අපි use කරනවා has to කියලා. එතකොට I, we, you, they have to, he, she, it has to කියන සාමාන්‍ය වාක්‍ය ව්‍යුහය තමයි එතෙන්ට එන්නේ. ඊට පස්සේ have to has to වලින් පස්සේ යෙදෙන verb එක base form එකෙන් තියන්න ඕන. ඒ කියන්නේ මූලික ස්වරූපයෙන් තියන්න ඕන. ing වෙන්නෙත් නැහැ, past වෙන්නෙත් නැහැ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. බිහි වෙච්ච ස්වරූපයෙන් නැත්නම් base form එකෙන් තමයි අපි subject එක තියන්න ඕන have to has to වලින් පස්සේ. අපි දැන් මෙන්න මේ have to has to යොදලා වාක්‍ය නිර්මාණය කරගමු. අපි English knowledge එක practice කරගන්න, qualified කරගන්න සහ day to day conversations වලදී මෙන්න මේ have to has to use කරලා ඔයාලට වාක්‍ය නිර්මාණය කරන්න ඉතාමත් වැදගත් වෙනවා. දැන් අපි මේ විදිහට ගමු. මට සිද්ධ වෙනවා ඉංග්‍රීසි කතා කරන්න. මට සිද්ධ වෙනවා ඉංග්‍රීසි කතා කරන්න. එතකොට subject වෙන්නේ මට. මට කියන්නේ I'ම තමයි. have to has to එක use වෙද්දී. ඒ කියන්නේ මම කියන අදහස ගන්න බෑ. එතකොට මට කියන අදහස තමයි ගන්නෙ. මට සිද්ධ වෙනවා ඉංග්‍රීසි කතා කරන්න. I have to speak English. I have to speak English. දැන් මේ විදිහට ගත්තොත් අපි වාක්‍ය තව දික් කරලා ගත්තොත් අපි extend කරමුකෝ වාක්‍ය. මට සිද්ධ වෙනවා ඉංග්‍රීසි කතා කරන්න ඇය සමග. I have to speak English with her. I have to speak English with her. අන්න ඒ වගේ අපිට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. තව එකක් ගමු. ඔවුන්ට සිද්ධ වෙනවා පරිසරය ආරක්ෂා කරන්න. They have to protect the environment. They have to protect the environment. ඔවුන්ට සිද්ධ වෙනවා පරිසරය ආරක්ෂා කරන්න. අන්න ඒක තමයි අදහස. සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ඕඩර් එකක් පිළිපදිනවා වගේ තමයි අදහස තමයි එතන තියෙන්නේ. අපිට සිද්ධ වෙනවා. ඔවුන්ට සිද්ධ වෙනවා. විදුහල්පතිට සිද්ධ වෙනවා උදෑසන කතාව පවත්වන්න. The principal has to hold the morning speech. The principal has to hold the morning speech. principalට සිද්ධ වෙනවා උදෑසන කතාව පවත්වන්න. ජනාධිපතිට සිද්ධ වෙනවා රට සංවර්ධනය කරන්න අවුරුදු 5ක් ඇතුළත. ජනාධිපතිට සිද්ධ වෙනවා රට සංවර්ධනය කරන්න අවුරුදු 5ක් ඇතුළත. The president has to develop the country within 5 years. The president has to develop the country within 5 years. දැන් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. අපි තවත් example විදිහට ගමු. තවත් අපි example මේක practice කරගෙන යමු. එතකොට තාත්තට සිද්ධ වෙනවා ගෙවත්ත පිරිසිදු කරන්න. තාත්තට සිද්ධ වෙනවා ගෙවත්ත පිරිසිදු කරන්න අවුරුද්දට පෙර. Father has to clean the garden before the new year. Father has to
clean the garden before the new year. ඔවුන්ට සිද්ධ වෙනවා මේ පරිපාලනය වෙනස් කරන්න. ඔවුන්ට සිද්ධ වෙනවා මේ පරිපාලනය වෙනස් කරන්න. They have to change this administration. They have to change this administration. They have to change this administration. ඔහුට සිද්ධ වෙනවා අලුත් කාර් එකක් මිලදී ගන්න. He has to buy a new car. He has to buy a new car. ඔහුට සිද්ධ වෙනවා අලුත් කාර් එකක් මිලදී ගන්න. ඔවුන්ට සිද්ධ වෙනවා රට හැර යන්න. ඔවුන්ට සිද්ධ වෙනවා රට හැර යන්න. They have to leave the country. They have to leave the country. ඔවුන්ට සිද්ධ වෙනවා රට හැර යන්න මෙම ආර්ථික අර්බුද තත්ත්වය යටතේ. They have to leave the country under this economic crisis. ඔවුන්ට සිද්ධ වෙනවා රට හැර යන්න මෙම ආර්ථික අර්බුද තත්ත්වය යටතේ. අපිට සිද්ධ වෙනවා පරිසරය ආරක්ෂා කරන්න මතු පරපුරට. අපිට සිද්ධ වෙනවා පරිසරය ආරක්ෂා කරන්න මතු පරපුරට. We have to protect the environment to the future generation. We have to protect the environment to the future generation. Okay, it's your turn. Write down 2 sentences using have to and has to in the comment section. As well as if you think this video is very much useful to you, don't forget to like, share with your friends and subscribe my channel. Keep learning, keep practicing and see you in the next video.